Subscribe to this channel. You can watch everything you need on this channel. Movies, music, travel programs, everything on one channel. Thank you very much. ඔව් ඇත්තටම අද අපේ ඉස්කෝලේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් පැවැත්වුණා. මම නම් හිතන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ කියලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හැබැයි මත්ද්‍රව්‍ය ගැන ගොඩක් දේවල් දැනගත්තා. දැනගෙන ඉබු නැති දේවල් ගොඩක් දැනගත්තා. දැනගෙන තිබුණු දේවල් වලට වැඩිය හුඟක් දේවල් අද දැනගත්තා. මත්ද්‍රව්‍ය තියෙන්නේ කොහෙද? මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ කොහොමද? මීට කලින් මම දැනගෙන හිටියේ නෑ කුඩු ගහන්නේ කොහොමද? එහෙම නැත්නම් ගංජා භාවිතා කරන්නේ කොහොමද කියන එක ඇත්තටම කිව්වම මම දැනගෙන හිටියේ නෑ බොරු කියන්න ඕනේ නෑ. ඒ වුණාට මේ වැඩසටහන සම්බන්ධ වුණා. ඒක මට දැනගන්න ලැබුණා කොහොමද මේ වලස්මුල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. ඒවා අපි ඉස්සරහට එන්නේ මොන වගේ මුහුණුවරක් අරගෙනද කියන එකත් මම හිතන්නේ මේ වැඩසටහනේ දැනගන්න ලැබුණා. ඒ කියන්නේ දැන් 102ක් විතරනේ සාමාන්‍යයෙන් පාසලක ඔය වගේ දේවල් වලට නරක පුරුදු වලට ඇබ්බැහි වෙලා ඉන්නේ 98%ක්ම ඉන්නේ හොඳ කට්ටියනේ. දැන් මේකෙන් උනේ ඔය දන්නේ නැති කට්ටිය දන්න දේවල් ගැන ඉගෙන ගත්තා. සාමාන්‍යයෙන් අපේ පිටිපස්සේ අපේ සහෝදරයෝ කරන්නේ ඔය දැක්කහම පස්සේ එක මේ අත්හදා බලවන්නේ කොහොමද වෙන්නේ කියලා බලන මොකක්ද ඒකෙන් ලැබෙන කික් එක කියලා බලනවා. දැන් මට හිතෙන්නේ ඔය වගේ දේවල් නම් වෙයි. දැන් ඒ කට්ටිය කරන්න ඕනේ ඕක නෙමෙයිනේ වෙන දෙයක් කරන්න ළමයි වෙන පැත්තකට ඕකෙන් යොමු කරන්න ඕනේ. ඒක ගැලවෙන වෙන ක්‍රමයක්. දැන් මේ කට්ටිය කියන්නේ තියෙන ඔක්කොම ටික හඳුන්වලා දෙනවා අරව තියෙන්නේ මෙහෙමයි. එතකොට අපිට කියන්නේ ඕක කරන කට්ටියන්ට පාවිච්චි කරන්න පුළුවන් ස්ථාන ගැන කියලා දෙනවා. දන්නේ නැති ස්ථාන ගැන පෙන්වලා දෙනවා. එතකොට අපි දැන් මොකද කරන්නේ? දන්නේ නැති දේවල් ටික ඔක්කොම ඉගෙන ගන්න පුළුවන් වුණා. අපරාධය අපේ කාලේ. අපි මෙතෙක් කාලේ දැනගෙන හිටියේ අරක්කු සිගරට් විතරයි මත්ද්‍රව්‍ය කියලා. නමුත් එතනින් එහාට ගිහිල්ලා අයිස් ගංජා කුඩු හෙරොයින් වගේ මත්ද්‍රව්‍ය හුඟක් ගැන අපිට අද කියලා දුන්නා මේ මත්ද්‍රව්‍ය නිවාරණයට සටහනේ. මේක නිවාරණයට සටහන නෙමෙයි මම මෙතන ඉඳලා ප්‍රචාරණයට සටහන කියලා කතා කරන්නම්. මොකද නිවාරණ වැඩසටහනකට වෙන්න ඕනි කිසිම දෙයක් මේකෙදි සිද්ධ වුණේ නැති නිසා තියෙන්නේ කොහෙද? පාසල් සිසුවෙක් වශයෙන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන් පස්සේ ලැබෙන නීතිමය ක්‍රියාමාර්ග ඒ මොනවද? ඒවා තමයි අපිට අද මේ ප්‍රචාරණයට සටහන කියන එකෙන් කියලා දුන්නේ. ඒ කියන්නේ ඔබ මේ කියන්නේ අද දිනේදී මේ ආකාරයෙන් පැවැත්වුණු මේ කාර්ය නිෂ්ඵල ක්‍රියාවක්. මම එහෙමම කියන්නේ නැහැ. මොකද අපිට මේකේ ආදීනව කියලා දුන්නා. ඒ කියන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කරාම වෙන දේවල් අපිට ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ වුණත් ඉතින් ඇත්තටම කිව්වොත් නිවාරණයට වැඩිය මේ වැඩසටහනේ උනේ ප්‍රචාරණය. කරන්න ඕන දේ ඕක නෙමෙයි කියලා තමයි. See you in the next video.